හයි මම ප්‍රසා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද කතා කරන්නේ කොහොමද ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් ගන්න කියන එක ගැන. ඉතින් වැඩිපුර කතා කරන්නේ නැතුව අපි වීඩියෝ එකට යමු. පළවෙනි දේ තමයි වර්ක්අවුට්. ඒ කියන්නේ එක්සර්සයිස් කරන්න. ඔයා කෙට්ටු කෙනෙක් වෙන්න පුළුවන්, මහත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කිසි දෙයක් අදාළ නැහැ. එක්සර්සයිස් කරන්න. මෙතනදී මම කියන්නේ ඔයාගේ ඇඟ ෂේප් කරගන්න, සික්ස් පැක් ගන්න නැත්නම් මස්කියුලර් ලුක් එකක් ගන්න කියලා නෙමෙයි. මෙතනදී මම කියන්නේ ඔයා ගැන පොසිටිව් ෆීලිං එකක් එන්න මේ එක්සර්සයිස් කරන එක උදව් වෙයි. ඒ නිසා හෝම් වර්ක්අවුට් හරි නැත්නම් ජිම් එකකට හරි ගිහිල්ලා වර්ක්අවුට් කරන්න පටන් ගන්න. ඊළඟ තමයි well groomed and style. ඒ කියන්නේ ස්ටයිල් කරන්න. ඔයාලට ගැළපෙන විදිහේ ෆැෂන් කරන්න. ඔයාලට ගැළපෙන ඇඳුම් තෝරගන්න, පාට තෝරගන්න. ඒ වගේම ඔයගේ කොණ්ඩේ රැවුල ගැන සැලකිලිමත් වෙලා වෙනදට වඩා පිළිවෙලට ලස්සන ඉන්න බලන්න. මොකද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක තමයි ගොඩක්ම වැදගත් දේ. ඉතින් මෙහෙම කරද්දී ඔයා ගැන කොන්ෆිඩන්ට් එකක් එයි. ඊළඟ නෙගටිව් මයින්ඩ්සෙට් එකේ තියෙන මිනිස්සුන්ව ආශ්‍රය කරන එක නවත්තන්න. එහෙම බැරි නම් එයාලා ආශ්‍රය කරන එක අඩු කරන්න. ඔයාගේ යාළුවෝ ඉන්න පුළුවන් මේ විදිහට නෙගටිව් මයින්ඩ්සෙට් එකක් තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ ඉස්සරහට යන්න කැමති නැති, ඊළඟ ස්ටෙප් එකක් තියන්න අකමැති, නැත්නම් ඒකට මැලි වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් එහෙම අය නම් ඔයා වටේට ඉන්නේ. ඔයා මතක තියාගන්න. ඔයාට ඉස්සරහට යන්න ඕන නම් ඔයා අනිවාර්යෙන් ආශ්‍රය කරන්න ඕන ඒ වගේ මිනිස්සු. ඒ කියන්නේ ඊළඟ නෙක්ස්ට් ස්ටෙප් එකක් තියන්න ඕන කියලා හිතට, නැත්නම් ජීවිතේ ඉස්සරහට යන්න ඕන කියලා ඉලක්කයක් තියෙන මිනිස්සුන්. ඉතින් ඔයා ඒ වගේ මිනිස්සුන්ව තෝරගන්න, ඒ වගේ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න පටන් ගන්න. ඊළඟ be nice and kind. ඒ කියන්නේ ඔයා කරුණාවන්ත කෙනෙක් වෙන්න. අනිත් මිනිස්සුන්ට කරුණාවන්ත විදිහට කතා කරන්න, hina වෙලා කතා කරන්න, නිකන් ඔරවන් බුම්මන් ඉන්න ඩයල් එකක් වෙන්න එපා. අනිත් ඒ තමයි අනිතට රෙස්පෙක්ට් කරන්න. ඉතින් ඒ ගමන් ඔයා valuable person කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. ඉතින් අදට එච්චරයි. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ජය.